මේ ගමන හරියට යනකොට මගේ දරුවෝ සුවපත් වෙන එක, මගේ ජීවිතයේ ශාස්ත්‍රීක වෙන එක මම ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙනවා. හරි මාවතේ යනකොට ඒක සිද්ධ වෙනවා. අපි මේක අමුතුවෙන් වට්ටෝරුවක් වගේ ලියන්න අවශ්‍ය නැහැ. හරි හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕන හැම විට. එතකොට අර හොඳ විදිහට කටයුතු කරනකොට ඒ ප්‍රතිඵල හොඳ විදිහට ලැබෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. එතකොට දැන් මං කියන්නේ අති බහුතරයක් නිවන් ප්‍රාර්ථනා කරනවා. සංස්කෘතික මේ වශයෙන් ඒක උරුම කරපු එකක් නිසා ප්‍රාර්ථනා කරන නිවන කියන්නේ මොකක්ද කියන එකවත් යම් වැටහීමක්වත් බොහෝ අති බහුතරයකට භික්ෂුන් වහන්සේලාටත් ගිහියන්ටත් නැහැ කියන එක තමයි මගේ හැඟීම. සකල ලෝසෙත් බුදුබැතියෙන් සනසාලන උතුම් ධර්මානුශාසනාව සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තේනූපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුධානෝ චෙත්වාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේති. ගොතටුව චන්දන විහාරාධිපති විචිත්‍ර ධර්ම කතිකති ගෞරවාර්හ අවසරයි හිඟුරුවේ පඤ්ඤාසේකර ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, දැනගන්න ලැබිච්ච ආකාරයට සෑම ඉරිදාවකම මේ ස්ථානයේ මේ උතුම් ධර්ම දේශනා පින්කම පැවැත්වෙනවා. හැම සතියකම ඉරිදා එහෙම බණක් ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තියෙන එක මහා වටිනාකමක් හැටියට අනිත් හැම කෙනෙකුටම වඩා මට ලොකුවට ඒක දැනෙනවා. පෞද්ගලික කාරණාවක් බොහොම නිහතමානීව සඳහන් කරන්නම්. මං අවුරුදු 19ක් මනෝවිද්‍යා උපදේශන කටයුතු වල නිරත වෙන හාමුදුරු කෙනෙක්. මේ රටේ මිනිසුන්ගේ විවිධ තරාතිරමේ ප්‍රශ්න අහන්න, ඒවට විසඳුම් ලබා දෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. දැන් මේ පහුගිය දවසක
පුංචි දරුවෙක් මං හිතන්නේ අවුරුදු 7යි ඉස්කෝලේ 2 පන්ති ඉන්නේ. මේ දරුවා පාසල් යන්න බැහැ කියලා හැමදාම අඬනවා. ඉතින් කේන්දරේ බැලුවහම ඒ රාෂ්ටක අපලලු. නිමිති බලන තැන් වලින් කියනවාලු මැරිච්ච අයගේ බලපෑම්ලු. කොහොම හරි ඉතින් මගේ ගාවට ගෙනාවහම මම බොහොම ආදරයෙන් මං ඇත්තටම සාමාන්‍යයෙන් දරුවෙක් බාරගන්නේ අවුරුදු 14න් එහා. අපි කරන්නේ ඒ යම් සිදුවීමක් පිළිබඳව ඒ දකින විදිහ වෙනස් කරන එක. ඍණාත්මකව දකිනවා නම් ධනාත්මකව දකින්න අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය ලබා දීම. ඉතින් පුංචි දරුවෙක් එක්ක එහෙම කරන්න ලේසි පහසු නෑ. එයාගේ මනස එහෙම වෙනස් කරන්න ලෙහෙසි නෑ. ඉතින් ඒ වුණාට මේ අය කිව්වා කොහොම හරි ඔබ වහන්සේගෙන් මේ දරුවට යොමු කරගන්න ඕන ඔබ වහන්සේ ගාවට මෙහෙමයි කියලා. ඉතින් මම එකට අවස්ථාව ලබා දුන්නා. පුංචි දරුවෙක්නේ. මං ඉතින් කතා කරලා ඇහුවා පැටියෝ ඇයි ඔයා ඉස්කෝලේ යන්නේ නැතුව අඬන්නේ ඉස්කෝලේ යන්න බෑ කියලා. සාදු මට ඉස්කෝලේ යන්න සූදානම් වෙනකොට අම්මා මතක් වෙනවා. මං ඇහුවා අම්මි මතක් වුණාම ඔයාට මොනවද දැනෙන්නේ? බය හිතෙනවා. ඇයි බය හිතෙන්නේ? මට හිතෙනවා මං ඉස්කෝලේ ඇරලා එනකොට අම්මා ගෙදර නැහැ කියලා. ගෙදරින් ගිහිල්ලා ඉඳී කියලා. පවුලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අම්මයි තාත්තයි අතර. මේ ආරවුල ඇති වෙනකොට අම්මා කියනවා උඹලට දැනෙන්න වෙලාවක මට හිතුනොත් මම මොනවා හරි බීලා මැරෙනවා. එහෙම නැත්නම් මං ඔළුව හැරිච්ච අතේ යනවා. ඔය වචනේ දරුවගේ කන වැකිලා දරුවට බයක් තියෙනවා. එතකොට මේ පැත්ත කතා කරන්න ගියොත් ඒක වෙනම සාකච්ඡාවක්. මම මේ පැත්තට යන්නේ නැහැ. මම මේ ධර්ම දේශනාව සතියකට වරක් ඔබට තියෙන එකේ වටිනාකම මට ගොඩාක් දැනෙනවා. ඉතින් මේ දරුවා දැන් හොඳටම හොඳයි. හොඳටම හොඳයි. හැබැයි මම හැමදාම උදේ පාන්දර 6යි කාල වෙනකොට මේ දරුවට පොඩ්ඩක් කතා කරලා මෙයාව පොඩ්ඩක් උද්‍යෝගමත් කරනවා. ආයි ඉස්කෝලේ ඇරලා ආවහම එයාගේ දවසේ ඉස්කෝලේ තොරතුරු අහනවා. ඉතින් මම කියනවා එයා කැමති ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්නලු. දැන් මම ඉතින් කියනවා මගේ කෙල්ල ඉංග්‍රීසි ටීචර් වෙන කෙනෙක් වෙනකන් මං හැමදාම බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒකට එයා හරි කැමතියි. දැන් මම මේක මෙතෙන්ට ගත්තේ මේ ධර්ම දේශනාවට ගත්තේ පින්වතුනි අර පුංචි එවුන්ටම හොඳ නරක කියලා දෙන ගුණධර්ම කියලා දෙන පොඩි කවි පොතක් තියෙනවා. මොකක්ද ඒකේ නම? අයියෙන් කියන්නකෝ. සිරිත් මල්දම. සිරිත් මල්දමේ තියෙනවා ඔක්කොම හොඳයි. හරි අපූර්ව කවියක් තියෙනවා. මට හිතෙනවා මුළු ජීවන දර්ශනයම ඒ කවිය තුල අන්තර්ගත වෙලා තියෙනවා කියලා. හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕන හැම විට නරක සිත ඇති විට නරකමයි සිදුවන්නේ අපහට. මම හඳුනාගත්ත දෙයක් තමයි යම් කිසි කෙනෙකුගේ ආකල්ප දුප්පත් නම් ආකල්ප નિසරුයි නම් ඒ රාෂ්ටක අපලත් අභිබවලා පෙර කර්මයක් අභිබවලා ජීවිතේ මහා කරදර ගොන්නක් බවට පත් කරනවා.
ආකල්ප සරුයි නම් ඒ කෙනාගේ ජීවිතය ලෞකික වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් මහ පුදුමාකාර විදිහට ශාස්ත්‍රීක කරනවා, පොහොසත් කරනවා. දැන් මේ ඔය හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕන හැම විට නරක හිත ඇති විට නරකමයි සිදුවන්නේ අපහට. මතක් කරගන්න ධම්මපදයේ පළවෙනි ගාථා දෙක. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්ඛං වහතෝ පදං. දෙවැනි ගාථාවේ මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනෝ. හැම දෙයකම මනස ප්‍රධාන වෙනවා. යම් කිසි කෙනෙක් මනසාචේ පදුට්ඨේන, පදුට්ඨ මනස කිව්වේ කිලිටි කැත අපිරිසිදු හිත. එහෙව් හිතකින් භාසතිවා, භාෂණය කරනවා නම්, ඒ කියන්නේ කතා කරනවා නම්, කරෝතිවා යමක් කරනවා නම්, ක්‍රියාවට නගනවා නම්, ඒකේ ප්‍රතිවිපාකය චක්කංව වහතෝ පදං, ගොනෙකුගේ කරේ බැඳ කරත්තයක් වගේ මේ ජීවිතයටම මහා පීඩාවක් බරක් ගෙන දෙමින් පිටිපස්සෙන් පැමිණෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හරි ලස්සන උපමාවක්. ගුණාගේ කරේ බැඳ කරත්තේ, ගුණාගේ කරේ බැඳ කරත්තය ගුණා හැම වෙලාවෙම හිතන්නේ අනේ මගේ ස්වාමියා කොයි වෙලාවේ බෙල්ලෙන් මේක ගලවලා ඉවතට දායිද, මට නිදහසේ ටිකක් ඇවිදලා ගිහිල්ලා තනකොළ ටිකක් උලා කාලා වතුර ටිකක් බීලා සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්නේ කොයි මොහොතේද කියලා අර කරත්තේ බර දරාගෙන ඉන්න ගුණාට හැම වෙලාවෙම මහ පීඩාවක් තියෙනවා. මං කියන්නේ අති බහුතරයක් අපේ මිනිස්සු ඉන්නෙත් ඒ ගුණා වගේම තමයි. ඒ ගුණා වගේම තමයි. කතා කරන්න ගියාම අනේ ඔයාට කියන්න, ඔයා ඇහුවොත් පුදුම වෙයි, මට තියෙන ප්‍රශ්න මේ ලෝකේ කාටවත් නැහැ. සමහර වෙලාවට ඔයා හිතයි මං වගේ කෙනෙක් මෙහෙම ඉවසගෙන ජීවත් වෙන එකත් පුදුමයි කියලා. මෙච්චර මේ ලෝකේ මිනිස්සු මැරිලා යනවා, අනේ මං මැරිලා යන්නේ නැහනේ මොනවා හරි වෙලා. තව ඇති මොනවා හරි ගෙවන්න සංසාරි කර්ම. මට හිතා ගන්න බෑ මෙච්චර විඳවන්න මම සසර කරපු අකුසල කර්මය මොකද්ද කියලා. ඒ ගුණාගේ අර කරේ බැඳ කරත්තේ වගේ කවදා කොතනදී මට නිදහසක් ලැබෙයිද කියලා බලාගෙන ඉන්න වගේ ජීවිතය ගත කරන මිනිස්සු මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. එතකොට ඒ පෙර කර්මය නිසාද, ඒ රාෂ්ට්‍ර කපල නිසාද? නෑ පින්වතුනි, මනසාචේ පදුට්ඨේන භාසතිවා. මේ හිත කිලිටි කරගෙන, හිත නිරවුල් කරගන්නේ නැතුව, පවිත්‍ර කරගන්නේ නැතුව අපිරිසිදු හිතින් කරන දේවල් වල ප්‍රතිවිපාකයේ තමයි ඒ විදිහට ජීවිතේ පීඩාවට පත් කරන්නේ. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමං වේති ඡායාවන පායිනෝ. කරේ තියාගෙන යන බරක් වගේ, හිසේ දරාගෙන ඉන්න බරක් වගේ, දෑති තියාගෙන ඉන්න බරක් වගේ දැනෙන්නේ නැහැ. අපේ ශරීර සෙවණැල්ල අපි යන තැන එනවා. හැබැයි අපි ඒක ඔසවාගෙන ඉන්නවා වගේ කියලා අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේ අපේ දිවි ගමන සැහැල්ලු කරනවා, යහපත් කරනවා, මනස පිරිසිදු කරගත්තාම. මනස පිරිසිදු කරගන්න තියෙන්නේ මේ සරු ආකල්ප වලින් මනස පොහොසත් කරගන්න එක. නිසරු ආකල්ප මනස තුල ගොඩ නැගෙන්න මනසේ කැළඹීම වැඩි, ව්‍යාකූල ගතිය වැඩි.
දැන් බුදුහාමුදුරුවෝ අර එහෙව් මිනිස්සුන්ගේ ජීවිතවලට වෙන නස්පැත්තිය හරි ලස්සනට මතක් කරලා තියෙනවා. වර්තමාන සමාජයක හොඳට දකින්න තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා. බහුං වේ සරණං යන්ති, බොහෝ දේවල් වල පිහිට පිරිසරණ පතාගෙන යනවා. කවුද යන්නේ එහෙම? හැම කෙනාමද නෑ. මනුස්සා භයතජ්ජිතා, බයෙන් තැතිගත්ත මිනිස්සු, භීතියට පත්වෙච්ච, ඒ කියන්නේ මානසිකව රෝගාතුර වෙච්ච මනුස්සා භයතජ්ජිතා. ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා. ආරාම, රුක්ෂ, නොයෙක් ආකාරයේ පර්වත, මේ වගේ දේවල්. වර්තමානයේ මේ ආමිස ගණයේ ආගමික වටපිටාව පිළිබඳව විමසලා බැලුවොත් ඒකට ගොඩක් නිදර්ශන පෙන්වන්න පුළුවන්. ගොඩක් නිදර්ශන පෙන්වන්න පුළුවන්. අපි නොයෙක් ආකාරයේ දේවල් පස්සේ හඹාගෙන යනවා. හැබැයි අපේ හිත එහෙම්මම තමයි. දැන් ඔය අද මට මේ දියතලාව රෝහලේ නේවාසිකෝ ප්‍රතිකාර කරන තරුණියක් කතා කරලා ස්වාමින් වහන්සේ මගේ හිත හැදෙන්න පිහිට වෙන්න. ඇය මාව මාධ්‍යයෙන් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ හඳුනාගත්ත ශ්‍රාවිකාවක්. මං ඇහුවා ඇයි කියලා. අනේ හිතා ගන්න බැරි විදිහට තුනුරුවන්ට ලැබි ධනට පිනට ලැබි. මන් දන්න තරමින් මේ ලංකාවේ ඔය රාත්‍රී එළි වෙනකම් පැවැත්වෙන විවිධ සතිපට්ඨාන දේශනා, ප ဋ ාහන දේශනා, විවිධ පින්කම් පැවැත්වෙනනේ මහා සෑය ඔය බොහෝ තැන්වල. ඒ සියලු තැන්වලට එක දවසක් නැර සහභාගී වෙච්ච තරුණ ගැහැණු ළමයෙක් අවිවාහක. පැන්ඩෝල් පෙති 25ක් දීලා අද දියතලාව රෝහලේ. දැන් මට තියෙන ගැටලුව, මම මෙච්චර දවසක් හරි පැහැදීමෙන් හිටියා මේ දරුවා මෙච්චර ධර්මයට තුනුරුවන්ට ලැබි වෙලා ඉන්න එක තුල මේ තරුණ ජීවිතේ හරි ආශ්චර්යයක්. මේ තරම්ම ධර්මානුකූල මාවතට අවතීර්ණ වෙලා තියෙන එක. හැබැයි බැලුවාම අභ්‍යන්තරය මුළුමනින්ම හිස්. මුළුමනින්ම හිස්. ඒ නිසා මෙන්න මේකයි අපි තුල අපි හඳුනා ගන්න ඕන. අපි බොහෝ පින්කම් වලට සම්බන්ධ වෙනවා. ඇඟ නෙමෙයි නිවන් දකින්නේ. ඇඟ නෙමෙයි නිවන් දකින්නේ. මේ පංචස්කන්ධය නෙමෙයි නිවන් දකින්නේ. ඒ අවබෝධය අපිට ලබා ගන්න අපි තනන්න ඕන, සකස් කරන්න ඕන හිතම පමණයි. හිත නොහදන තාකල් අපි මේ සසර දුවන එක අනේ අරුමයක් නෙමෙයි, ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා මේ ජීවිතයක් දෙලොවම යහපත් කරගන්න අවශ්‍ය වෙන්නේ මේ වගේ ධර්මානුශාසනාවන් ජීවිතයට එකතු කරගන්න එක. ඉතින් අද දවසේ ඒ ආකාරයට සතියකට වරක් පැවැත්වෙන ධර්ම දේශනාව මේ ශ්‍රවණය කරන්න ඔබ එකතු වෙලා සිටින්නේ. මම මේ සඳහා මේ අවස්ථාවේ මගේ දැනුම් පමණින් ඔබට ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් ජීවිතයත් එක්ක ගලපලා පහදලා දෙන්න මාතෘකා කරගත්තේ ඔබ කවුරුත් ඉතාම හොඳට දන්න බණ පොතක් ධම්මපදයේ කියන්නේ. ධම්මපදයේ එන උප්ප වග්ගයේ එන ගාථා ධර්මයක් මම මේ මාතෘකා කරගත්තේ. ඊට ඉස්සෙල්ලා මේ ගාථාවට එන්න ඉස්සෙල්ලා මට තව පුංචි වචනයක් කියන්න ඕනේ. දැන් සමහර අය කියනවා අතීතයට වඩා සමාජයේ ප්‍රශ්න වැඩි, පවුල් ආරවුල් වැඩි,
ඒ වගේම සියදිවි නසා ගැනීම, විවිධ මනුෂ්‍ය ඝාතන, ඒ වගේම සදාචාරාත්මකව පරිහානියටපත් වීම, මේ බොහෝ දේවල් පිළිබඳව අපි නොඑක ආකාරයේ අදහස් ප්‍රකාශ කරනවා. වෙලාවකට කියනවා මේ අහන බණවල මොකක් හෝ අඩුපාඩුවක් තියනවාද, මේවා අදට ගැලපෙන්නේ නැද්ද, මොකද්ද මෙච්චර බණ අහන පිරිසක් අතර මේ වගේ ප්‍රශ්න ගොඩක් මතුවලා තියෙන්නේ කියලා. ඒකටත් අර මුලින්ම කියපු කාරණාව ආකල්පමය වශයෙන් දුප්පත්කම තමයි මම දකින්නේ. දැන් අපිට අපි ඉන්න තැන හඳුනාගත යුතුයි. දැන් සමහර අය කියනවා ඔබ නෙමෙයි, අනිත් අය කියනවා අපේ හාමුදුරුවනේ බෞද්ධ නාලිකාවේ අහවල් නාලිකාවේ මම ගෙදර ඉන්න වෙලාවට දවසකට බණ 3-4ක් අහනවා. මං නිතර බණ අහන කෙනෙක්. අපේ ගමේ පන්සලට හරිම සමීපයි ඔය බෝධි ප්‍රාකාරය හදලා තියෙන්නේ අපේ පවුල. ඔය විහාර මන්දිරේ හදලා තියෙන්නේ අපේ පවුල. ඔය පන්සල හදලා තියෙන ඉඩම පූජා කරලා තියෙන්නේ අපේ මීමුත්තලා. ඔබ වහන්සේට ඉඩක් තිබුණොත් මුණ ගැහුණොත් අපේ හාමුදුරුවන්ගෙන් අහලා බලන්නකෝ. අපේ හාමුදුරුවෝ අපේ පවුල ගැන හොඳට දන්නවා. අපේ අත්තමුත්තලා ගැන හොඳට දන්නවා. අපි හත්මුතු පරම්පරාවෙන් පිරිසිදු බෞද්ධයෝ. මම මේ ආඩම්බරයකට කියනවා නෙමෙයි. ඉඩක් තියෙන වෙලාවක ඔයාට පුළුවන් නම් අපේ ගෙදරට ඇවිල්ලා යන්නකෝ. අපේ ගෙදර ලොකු වොෂින් මැෂින් එකක් තියෙනවා. දොර දෙකේ ලොකු ෆ්‍රිජ් එකක් තියෙනවා. කාමරයක තනිකර බිත්තියක් වැහෙන්න ලොකු ටීවී එකක් තියෙනවා. කාමර 2-3ක් මම මේ ආඩම්බරයට කියනවා නෙමෙයි, AC කරලා තියෙන්නේ. ඉතින් වාහන 2-3කුත් තියෙනවා. නවීන පන්නේ ගෙදරකට අවශ්‍යයි කියන අහවල් දේ නෑ කියන්න බැරි තරමට අපේ ගෙදර ඒ හැම දෙයක්ම තියෙනවා. මේ සියල්ල සම්පූර්ණයි. අර කියපු විදිහට හත්මුතු පරම්පරාවෙන් පිරිසිදු බෞද්ධයෝ. හැබැයි බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය ධම්මපදයේ ගෙවල් කීයක තියෙනවාද කියලා අත උස්සන්න කිව්වොත් එතන තියෙනවා, අත උස්සන්න එපා. එතන තියෙනවා මං හිතන්නේ මෙතන බැලුවත් 15ක්වත් ඉඳිද්දන්නේ. අපි අහලා නම් තියෙන හොඳ බණ පොතක් තමයිලු. ගොඩක් හාමුදුරුවෝ බණ කියනකොට ධම්මපදේ කියනවා. මං අහලත් තියෙනවා බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය කියලා. අර අහවල් ඔක්කොම දේවල් අපේ ගෙදර තිබුණාට හත්මුතු පරම්පරාවෙන් පිරිසිදු බෞද්ධයා වුණාට අපේ ගෙදර ධම්මපදේ නෑ. මගේ ආදරණීය පින්වතුනි, පුළුවන් නම් මං ඔබත් එක්ක එන්නම්. අපි යමු අපේ ආදරණීය කතෝලික බැතිමතුන්ගේ ගම්මානයකට. එක ගෙදරක් නෑ බයිබලේ අත්පිටපතක් නැති. එක ගෙදරක් නෑ. එනිසා අපිට තියෙන ගැටලුව මෙන්න මෙතනයි තියෙන්නේ. දැන් ඔබ හිතන්න අප්‍රේල් වල ඉඳන් අලුත් අවුරුද්දට නැකතට ධම්මපදයක් අපේ ගෙදෙට්ට ගත්තා. ධම්මපදයක් අපේ ගෙදෙට්ට ගත්තා. එහෙම ගන්නවා නම් අපේ හාමුදුරුවන්ගෙන් අහලා බලලා ගන්න. අර හාමුදුරුවෝ ළඟ ඇති මොරගොල්ලාගම ඥානෝභාසතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංස්කරණය කරපු ධම්මපද විවරණය කියන පොත. ඒක ටිකක් හොඳයි කියන්නේ ඊට වඩා විස්තරාත්මක පොත් තියෙනවා. දැන් අපි ඔය පේනූපමං කාය මිමං විදිත්වා ගාථාවනේ මං ගත්තේ. දැන් මේ ගාථාව ධම්මපදේ අපි උප්පවග්ගයට ගියාම මෙතන උඩින්ම තියෙනවා මේ ගාථාව. ඊට පස්සේ තියෙනවා සාමාන්‍යයෙන් සිංහල තේරුම. ඊටත් යටින් තියෙනවා අර අමාරු පාලි වචනවල තේරුම විස්තර කරලා තියෙනවා. මේ පැත්තනේ. ඒ පිටුවම අනිත් පැත්ත පෙරළුවාම බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළේ
මොන වගේ කාරණාවක් නිමිත්තක් පදනම් කරගෙනද කියන ඒ නිදාන කතාව මේ පැත්තේ තියෙනවා. එතකොට පරිපූර්ණ විස්තරයක් ඒ ගාථාවට අදාළව ඔබට ලබා ගන්න පුළුවන් ඔය ධම්මපද විවරණය කියන පොතෙන්. ඒක අර බුදු පහන තියෙන තැන තියන්න උදේ හවස දුම් කුඩු අල්ලන්න සුවඳ කුඩු අල්ලන්න නෙමෙයි. එහෙමනම් ගන්න යන්න එපා කවුරුවත්. ඒ මුදලින් ඔය පාම් ගෙඩියක් හරි ගෙනල්ලා කුසගින්න එක වේලක් නිවා ගන්න. ඒක ඊට වැඩිය ප්‍රයෝජනවත්. ඒක නිසා නේ වටිනා කියන බණ පොත බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය අපේ ගෙදර ඔන්න ඔය ඇවිල්ලා බලන්නකෝ බුදු පහන තියෙන තැන මං උදේ හවස මල් පහන් තියලා තියාගෙන ඉන්නවා. එතෙන්ට නම් ගන්න එපා නේ. ඊට වැඩිය ඔය ඉන්න විදිය හොඳයි. සතියකට සැරයක් මෙතෙන්ට ඇවිල්ලා මේකට ඇහුම්කන් දෙන එක ඊට වැඩිය වටිනවා. එතකොට දැන් අපි ධම්මපදේ ගත්තා අපේ ගෙදරට. අපි ගත්තා. ඔන්න මම ධම්මපදේ එක ගාථාවක් මාසයක් තිස්සේ පුහුණු කරනවා. නපරේසං විලෝමානී නපරේසං කතා කතං අත්තනාව අවෙක්කෙය කතහානි යකතානිච්ච. අනුන් කරේ මොනවද නොකලේ මොනවද එයාලට වැරදුනේ කොතනද නොවැරදුනේ කොතනද අනුන්ගේ ඕපදූප මං හොයන්නේ නැහැ. අත්තනාව අවෙක්කෙය මං ගැන හොයනවා. මට කරන්න බැරි වෙච්ච දේවල් අතපසු වෙච්ච දේවල් මට වැරදිච්ච තැන් මොනවද? මගේ ගැන හොයලා බලලා මම නිවැරදි වෙනවා. ඊළඟට සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා න හනෙය්‍යන ඝාතේ. සියලුම දෙනා මේ දඬුවමට බියයි තැති ගන්නවා. කවුරුවත් මැරෙන්න කැමති නෑ. හැම කෙනෙක්ම මරණයට බියයි. සියලු දෙනා මරණයට බියයි දඬුවමින් තැති ගන්නවා. මමත් එහෙමනේ. මම කවුරුවත් මට හිංසා පීඩා කරනවාට කැමති නෑ. මාව ඝාතනය කරනවාට කැමති නෑ. ඒ නිසා මම අකමැති දේ තවත් කෙනෙකුට මම කරන්නේ නැති ගුණය මගේ මනස තුල මම ප්‍රගුණ කරනවා. ඔන්න පළවෙනි මාසේ එකක් ප්‍රගුණ කළා. මොකද්ද? අපි ධනාත්මක සිතුවිල්ලක් අපේ මනස තුල පැල කරා. මොකද්ද? අනුන්ගේ දේවල් අඩුලුහුඩුකම් හොයන්න මං වෙහෙසෙන්නේ නැහැ. මම ගැන හොයලා බලලා පුළුවන් තරම් නිවැරදි කෙනෙක් වෙන්න මම උත්සාහ කරනවා, වෑයම් කරනවා. ඊළඟ මාසේ මගේ මනස තුල පැල කරනවා ධනාත්මක සිතුවිල්ලක්. මම කවුරුවක් අඩන්තේට්ටම් කරනවාට, මගේ දේවල් විනාශ කරනවාට, මට හිංසා පීඩා කරනවාට මං කැමති නෑ. අනේ මං වගේම අනිත් අයත් ඒ අයට හිංසා පීඩා කරනවාට කැමති නෑ. ඒ අය ඒ අයගේ නිදහස අගය කරනවා, ආදරය කරනවා. ඒ නිසා මම මගේ නිදහස අගය කරනා වගේම ඒ අයට හිංසා පීඩා කරන්නේ නෑ. ඊළඟට අත්තනාව කතම්පාපං අත්තනා සංකිරිස්සති අත්තනා කතම්පාපං අත්තනාව විසුජ්ජති සුද්ධි අසුද්ධි පච්චත්තං ඥාඤ්ඤමඤ්ඤෝ විසෝදේ. අපේ අම්මා අපේ තාත්තා පස්පව් කළා කියලා මම මගේ ගුණධර්ම පිරිහෙන්නේ නැහැ. කවුරුවත් කරන දේවල් වලට නෙමෙයි මම කිලිටි වෙන්නේ. මගේම අපිරිසිදු ක්‍රියාකාරකම් නිසා අත්තනාව කතම්පාපං අත්තනා සංකිරිස්සති. තමන් කරන පාප කර්ම නිසා තමන් කෙලසීමට අපිරිසිදු භාවයට පත් වෙනවා. තමන් නොකරන පව් නිසා තමන් පිරිසිදු භාවයට පත් වෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසිදු භවට සහ අපිරිසිදු භවට ප්‍රත්‍ය වෙන්නේ, හේතු වෙන්නේ වෙන දෙයක් නෙමෙයි, තමන්ම පමණයි. තමන්ගේ වගකීම තමන්ට පවර්ලා තියෙනවා. මේ ලෝකේ කිසිම දහමක එහෙම නැහැ. කිසිම දහමක එහෙම නැහැ. තමන්ගේ පවිත්‍රතාවය සහ තමන්ගේ අපිරිසිදු භාවය අන් සියලු බලවේග යටපත් කරලා තමන්ට ගොඩනගා ගන්න ඉඩ දීලා තියෙනවා. ඒ නිසාම තමයි, එහෙව් හැකියාවක් ශක්්‍යතාවයක් තියෙන නිසා තමයි පින්වතුනි සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මගඵල ලබන්න අපේ මනසට හැකියාවක් තියෙන්නේ. අපේ මනසට හැකියාවක් තියෙන්නේ.
දැන් ඔය විදිහට බලන්නකෝ මාසෙකට එක ගානේ ධම්මපදේ ගාථා 12ක් පුරුදු කරොත් අවුරුද්ද වෙනකොට සරු ආකල්ප 12ක් අපේ හිත තුල පැල කරා වෙනවා. අනිවාර්යයෙන්ම ඉන්නවට වඩා ගොඩාක් ජීවිතේ ශාස්ත්‍රීක වෙනවා. දැන් අපේ ඔය මහත්තුරු මේ ඉදිරිපසට බොත්තම් දාන සර්ට් එක ඇඳගෙන ඇවිල්ලා ඉන්නවනේ. හරි ලස්සනයි. බොහොම පිළිවෙලයි. දැන් නිකම් මම කියනවට ගෙදර ගිහිල්ලා ওই බොත්තම් ගලවලා මැද හරියේ බොත්තමක් එකක් අර අදාළ සිදුර නැතුව පොඩ්ඩක් මාරු කරලා පහළ එකට හරි උඩ එකට හරි දාලා පොඩ්ඩක් සර්ට් එක හදලා බලන්න. අංශභාගය හැදිච්ච මිනිස්සෙක් වගේ වෙයි. ඔටිසම් කෙනෙක් වගේ වෙයි. මන්ද බුද්ධිකෙක් වෙයි. මගේ ආදරණීය පින්වතුනි අර ලස්සන පෙනුම එක බොත්තමක් වැරදි විදිහට දැමීම නිසා සම්පූර්ණයෙන්ම විකෘති වුණා. පයට දාන පාවහන් දෙක දකුණට දාන එක වමට දානවා. අපේ වැඩිහිටියෝ නම් එහෙම කරන්නේම නැහැ. තරුණ අය තමයි කරන්නේ නේ. ඔව්. පයට දාන පාවහන් වල දකුණට දාන්න තියෙන එක වමට දානවා, වමට දාන්න තියෙන එක දකුණට දානවා. වැඩි දුරක් යන්න බෑ. එක්ක පටි කැඩිලා පාවහන් දෙක විනාශ වෙනවා. එහෙම නැත්නම් පය පැකිලිලා හන්දිපත් කැඩිලා ලොකු අනතුරක් සිද්ධ වෙනවා. එක දෙයයි. ශරීර ජවයේ අඩුවකුත් නැහැ. බාල මහලු තරුණ කියලා ප්‍රශ්නිකුත් නැහැ. වෙන කිසිම ගැටලුවක් නැහැ. අච්චර විපතක් සිද්ධ කරන්න හේතු වුණේ එක වැරදි ක්‍රියාවක්. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වගේ ආකල්ප 12ක් මනස තුල පැල කරා කියන්නේ අනේ මේ ජීවිතේ හරි ලස්සන වෙනවා. ඇත්තටම මේ ජීවිතය හරිම සුන්දරයි. මිනිස්සු ඒ ජීවිතයේ සුන්දරත්වයේ දැකගන්න මේ වටිනා දහම තියෙද්දී ඒක හරියට ජීවිතයට එකතු කරගෙන නැති එකේ ප්‍රතිවිපාකයේ නිසා අපි දුක් විඳිනවා. ඉතින් ඔය කියන වටිනා බණ පොතේ කුප්ප වග්ගේන හරි අපූර්ව ගාථාවක් මම මේ අවස්ථාවේ ඔබට දහම් කරුණු ටිකක් පහදලා දෙන්න මාතෘකා කරගත්තා. පේනූපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අபிසම්බුධානෝ චෙත්වාන මාරස්ස පපුප්පකානි අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡේ. පේන උපමං පේනූපමං. ඒ කියන්නේ පෙන පිටකට උපමා කරලා පේනූපමං කාය මිමං විදි. ඉමං කායං විදිත්වා. විද්වතා කියන්නේ දැනුගත්ත නැත්තානේ. එතකොට ඉමං කායම් මේ ශරීරය පෙන පිඩක් වගේය කියලා යම් කිසි කෙනෙක් දැනගන්නවා. හොඳින් අවබෝධ කරගන්නවා. මරීචි ධම්මං අභිසම්බුධානෝ. සම්බුධාන කියන්නේ සම්බුද්ධ කියන්නේ මනාකොට අවබෝධ කරගත්ත තැනැත්තා කියන එකයි. මනාකොට අවබෝධ කරගත්ත තැනැත්තා කියන එක තමයි සම්බුද්ධ කියන වචනේ තේරුම. ඒකට අභි කියන උපසර්ග පදයක් එක්ක ගැඹුරින් වඩාත් හොඳින් අභිසම්බුධානෝ මනවින් ගැඹුරින් අවබෝධ කරගත්තා. මොකද්ද මේ ශරීරය මිරිඟුවක් වගේ කියලා. දැන් ඔන්න කාරණා දෙකයි. එකක් තමයි මේ ශරීරය පෙන පිඩක් වගේය කියලා හොඳින් වටහා ගන්නවා. දෙවෙනි කාරණාව ඒ වගේම මේක මිරිඟුවක් නේද කියලා ගැඹුරින් මනවින් වටහා ගන්නවා. ඒ කාරණා දෙක දැනගත්තාම සමහර වෙලාවට ඔබ ඉන්නේ වීල් චෙයාර් එකේ වෙන්න පුළුවන්. කිහිලි කරුවෙන් වෙන්න පුළුවන් ඇවිදින්නේ. හැබැයි ජීවිතේ අන් කවරදාකවත් නොතිබිච්ච මහා ජවයක් බලයක් ශක්තියක් ඔය අවබෝධයත් එක්ක ඔබට ලැබෙනවා. මේක පෙන පිඩක් වගේ මිරිඟුවක් වගේ කියලා දැනගත්තාම මේ ලෝකේ තවත් ජව සම්පන්න භෞතිකව තියෙන ශරීර ශක්තියෙන් කරන්න බැරි මහා බල සම්පන්න දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා.
චෙත්වාන මාරස්ස පපුප්පකානි. ඡේදනය කරනවා කියන්නේ කඩලා බිඳලා විනාශ කරලා දානවා. ඡේදනය කරනවා කියන්නේ කඩලා බිඳලා විනාශ කරලා දානවා. මොනවද එහෙම කඩලා බිඳලා විනාශ කරලා දාන්නේ? මාරස්ස පපුප්පකානි. මාරයාගේ මල්හිසර. මාරයාගේ මල්හිසර. දැන් අපිට මාරයාගේ මල්හිසර කියන වචනෙට වඩා හුරු පුරුදු මොකද්ද? කියන්නකො බලන්න. අනංගයාගේද? හොඳයි. ඔව් ඒක තමයි සාමාන්‍ය සමාජය කියන්නේ අනංගයාගේ මල්හිසර. අනංගයාගේ මල්හිසර වැදුනහම එහෙම අය ගෙවල් වල ඔය කෙල්ල කොල්ල දරුණ දුවලා පුතාලා ඉන්නවනේ. ඔබ දැකලා ඇති. එහෙම වුණාම ඇඳ උඩ පෙරලෙනවා, විසිල් ගහනවා, සින්දු කියනවා, කණ්ණාඩි ඉස්සරහට යනවා, තොල්පට හපනවා, කොණ්ඩේ අහෙට මෙහෙට හදනවා, උඩ පනිනවා. සාමාන්‍ය වචනෙන් කියනනම් පුල් ජොලියේ ඉන්නේ. පුල් ජොලියේ ඉන්නේ. තවම උදේට කෑවෙත් නෑ, දවල්ට කෑවෙත් නෑ. අම්මා කතා කරලා අහනවා ළමයෝ ඔයා කන්නේ නැද්ද? දැන් උදේ කෑවෙත් නෑ නේද? අර කෑම හීතල වෙනව නේද කියලා. අනේ අම්මේ මට බඩගිනි නෑනේ. අම්මට අවුලකුත් නෑ. මොකද කොල්ලා හරි ජොලියේ ඉන්නේ. හරි ජොලියේ සැහැල්ලුවෙන් ඉන්නේ. එතකොට අනංගයාගේ මල්හිසර වැදුනහම ඒ විදිහට හැසිරෙනවා. සමහර වෙලාවට මේ දවස්වල මාධ්‍ය වලින් නිතර කියනවා දැඩි පෑවිල්ලක් තියෙනවා, උෂ්ණත්වය වැඩි කියලා. උදේ 8ට බස් හෝල්ට් එකේ හිටගත්තාම හවස 6 වෙනකන් හිටගෙන ඉන්න, කොන්දරි දෙන්නෙත් නැහැ, අවුව තේරෙන්නෙත් නැහැ, වහිනවා තේරෙන්නෙත් නැහැ, කිසිම දෙයක් නැහැ. ඔහේ ඉන්න. හැබැයි අම්මා කිව්වොත් එහෙම අනේ පුතේ මම මේ තේ ටිකක් බොන්න හැදුවේ, සීනි ඉවර වෙලානේ, දන්නේ මේ ළඟ තියෙන කඩේට ගිහිල්ලා පුතේ සීනි කිලෝ එකක් ගෙනත් දීපන්. අපෝ මේ අවුවේ මට නම් යන්න බෑ. එතකොට නැති ලෙඩ ගොඩක් එනවා. නැති ලෙඩ ගොඩක් එනවා. හැබැයි අර වෙලාවට බස් හෝල්ට් එකේ ඉඳගත්තාම කොන්දරි දෙන්නෙත් නැහැ, කකුල් දෙක රිදෙන්නෙත් නැහැ, වතුර තිබහ දැනෙන්නෙත් නැහැ. ඔහේ ඉන්නවා. ඉතින් ඒ අනංගයාගේ මල්හිසර වැදුනහම මාරස්ස පපුප්පකානි කිව්වේ මාරයාගේ මල්හිසර. එතකොට මාරයාගේ මල්හිසර කියන්නේ තරකම තමයි. මේ මාරයා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාම සම්පත්වලට ලොල් වෙච්ච මිනිස්සයා ඒව පස්සේ හඹාගෙන යනවා. මේක ධාර්මිකද අධාර්මිකද, මේක සුචරිතවත්ද මේක දුස්චරිතවත්ද එහෙම හිතෙන්නේ. එහෙම හිතෙන්නේ තමන්ගේ අභිලාෂය ඉෂ්ට වෙනවා නම් ඔහේ මත් වෙලා එහෙම ගමන් කරනවා. එහෙම ගමන් කරන. එතකොට අර ශරීරය පෙන පිටක්, ශරීරය මිරිඟුවක් වගේ කියලා දැනගත්තාම ඒකේනා මේකේ නිස්සාරත්වයේ යථාර්ථයේ තේරුම් ගත්ත නිසා මේ සදාතනිකයි කියලා හිතාගෙන මේවා වෙනුවෙන් අනේකාට වින කරගෙන ඉරිසියාව කුහකකම් කරගෙන ඒ මානසික ඒ ලෞකික ආශාවන් තෘප්තිමත් කරගන්න අධාර්මිකව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අර ශරීරය පෙන පිටක් වගේ මිරිඟුවක් වගේ කියලා හඳුනාගත්ත කෙනා මාරයාගේ මල්හිසර කඩලා බිඳලා සුණු විසුණු කරලා අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡේ. දර්ශනය වෙනවා කියන්නේ පේනවා කියන එකනේ. අදර්ශනය කියන්නේ ඒකේ විරුද්ධ පදේ නොපෙනෙනවා. මච්චු රාජස්ස මාර රජ්ජුරුවන්ගේ, මාරයා නැමැති රජ්ජුරුවන්ගේ අදස්සනම් අදර්ශනයට නොපෙමීමට ගච්ඡේ ගමන් කරනවා. මාරයාගේ නොපෙනීමට ගමන් කරනවා කියන්නේ අමරණීයත්වයට පත් වෙනවා. මාරයාගේ දෑහැට හසු වෙන අය තමයි මරන්නේ. මාරයාට වහුන් වෙලා ඉන්න පුළුවන් නම්, නොපෙනී ඉන්න පුළුවන් නම් මාරයාට මරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මාරයාගෙන් වහුන් වෙලා ඉන්න, නොපෙනීලා ඉන්න අපි කරන්න ඕන එක තමයි මේ ශරීරය පෙන පිටක් වගේ මිරිඟුවක් වගේ කියලා දකින්න එක. ඒ කියන්නේ අමරණීයත්වයට පත් වෙනවා කියන්නේ ඔන්න අපි අර කියන විදිහට ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සදාකාලික සැප ඇති නිර්වාණය කියන තත්ත්වයට පත් වුණා කියන එකයි.
දැන් එහෙම බැලුවහම නිවන් දකින්නවා කියන එකත් ඒ හැටි ලොකු වැඩක් නෙමෙයිනේ. ඈ පොඩි දෙයයිනේ කරන්න තියෙන්නේ. මේ පංචස්කන්ධය පෙන පිටක් වගේ. මේක මිරිඟුවක් වගේ. හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔහොම කියනකොට හැබැයි නේනම් මටත් දැන් තේරෙනවා මේක පෙන පිටක් වගේ මේක මිරිඟුවක් වගේ කියලා. ඇත්තටම නේනම් අපි මේ මොනවද අල්ලගෙන බදාගෙන ඉන්නේ? මට දැන් හොඳටම පැහැදිලි මේක ඒ වගේ දෙයක් කියලා. අපේ හාමුදුරනේ දැන් මං සෝවාන් ඵලයට කිට්ටු වෙලාද? අනේ ලෙඩ හදාගන්න එපා ඈ. අද ගොඩක් ඉන්නේ එතන. අද ගොඩාක් ඉන්නේ එතන. එතෙන්ට යන්න එපා. එතකොට දැන් ඒකම තේරෙනවා. දැන් අර මං කිව්වේ අර තරුණ දුව මේ වෙලාවේදී තලා රෝහලේ ප්‍රතිකාර ලබන දුව ධර්මයත් එක්ක හිටියේ. හැබැයි Tamanට උවදුරක් පැමුණුනහම ඔන්න යාගේ ක්‍රියාකාරකම. එතකොට පේනවා මට කතා කරලා කියපු වචන ටික ගත්තොත් එහෙම ඇත්තටම ඊට වැඩිය ශක්තිමත් මේ ධර්මයට සම්බන්ධ නැති අර ඔහේ ජීවත් වෙන මිනිස්සු ඊට වැඩිය හිත ශක්තිමත් කරගෙන ජීවිතයට ඔරොත්තු දෙන තත්ත්වයටපත් වෙලා තිනවා. මේ අර රබර් බෝලයක් දිය යට සංගවාගෙන හිටියා වගේ චරිතයක ඉස්මතු වීමක් නේද කියලා මට දැනෙච්ච දේ. මම ඇයට කිව්වා තව සතියකින් මට කතා කරන්න. ඔයා දැන් ඉන්න මට්ටමේ හැටියට නිශ්ශබ්දව ඔය ප්‍රතිකාර ටික අරගන්න. ඉන් පස්සේ අපි කතා කරමු මං උදව් කරන්නම් කියලා. එතකොට මේක තමයි අර අපි දැනුවත් භාවයේ ලැබුවට ප්‍රායෝගිකව ජීවිතේට අපිට මේක එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යමෙක් මේ ශරීරය පෙන පිටක් වගේය මේක මිරිඟුවක් වගේය කියලා දකිනවා නම් අර පංචකාම සම්පත් වලට තෘෂ්ණාවෙන් ලොල් වෙලා බැඳෙන්නේ නැතුව ඒ බැමි කඩලා බිඳලා දාලා ඒක තමයි කිව්වේ මාරයාගේ බැඳුම් බන්ධනයන් සුණු විසුණු කරලා මාරයාගේ නොපැනීමට ගමන් කරනවා කියලා. බුදුහාමුදුරුවෝ එදා මේ බණ ටික දේශනා කළේ එක්තරා ස්වාමින් වහන්සේ නමකට. එක්තරා ස්වාමින් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යනවා පින්වතුනි භාවනා කිරීම සඳහා කමඨහන් ලබා ගැනීමට. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් කමඨහන් ලබාගෙන මේ ස්වාමින් වහන්සේ කල්පනා කරනවා මම මේ දැන ඉගෙන ගත්ත කමඨහන් වලට අනුකූලව භාවනා වඩන්න ජනාකීර්ණ පරිසරයක තෝරගත්තොත් ඒක හරි අපහසුයි දුෂ්කරයි විවිධ ගැටලු බාධක මැද්දේ තමයි මට ඒ කටයුත්ත කරන්න වෙන්නේ. මගපලයකට ළඟා වෙන්න අවබෝධ වෙන්න කල් ගත වෙන්න පුළුවන්. නිසා මේ වටිනා කියන කමඨහන් ටික වඩන්න මම ඈත එපිට ජන ශූන්‍ය වන ලැබකට වැඩම කරන්න ඕන කියලා කල්පනා කරලා මේ ස්වාමින් වහන්සේ ඈත එපිට වන ලැබකට වඩිනවා. වැඩලා අර වනාන්තරයේ ඇතුලේ වැඩ ඉඳිමින් බුදුහාමුදුරුවන්ගෙන් දැන ඉගෙන ගත්ත කමඨහන් වඩනවා. දැන් එහෙම වඩන්න අරගෙන මේ ස්වාමින් වහන්සේ කාලයක් ගත වුණාට පස්සේ උන්වහන්සේ ස්වයං විමසුමක යෙදিলা බලනවා. මේකත් හරි වටින දෙයක්. ස්වයං විමසුමක යෙදෙන එක. රාහුලෝවාද සූත්‍රයේ තුලත් අපිට කියලා දෙනවා පච්ච වෙක්කිත්වා මනෝ කම්මං කාතබ්බං කාය කම්මං කාතබ්බං වාචා කම්මං කාතබ්බං. විමසලා බලලා විමසලාම මානසික ක්‍රියා කරන්න ඕන කායික ක්‍රියා කරන්න ඕන වාචසික ක්‍රියා කරන්න ඕන. ඉතින් මේ ස්වාමින් වහන්සේ දැන් භාවනා කරලා ස්වයං විමසුමක යෙදෙනවා. මේක ගොඩාක් කතා කරන්න පුළුවන් පැත්තක්. ලෞකික දියුණුවටත් ආධ්‍යාත්මික දියුණුවටත් අත්‍යවශ්‍යම කරන සාධකයක් මේ ස්වයං විමසුම කියන එක. ඒක මනෝවිද්‍යාවේදී අපිට කියනවා දවස ඉවර වෙලා නිදි ඇදට ගියාම දවස ගැන මෙනෙහි කරන්න. මොනවද මම කරේ? මං පරාද වෙච්ච තැන්, දියුණු වෙච්ච තැන්, දිනපු තැන්, ඇයි පෙරදුනේ?
ඒ ඉලක්ක දිනා ගන්න මගේ මොකක්ද අඩුපාඩු එහෙම විමසලා පොඩි සොයන් විමසුමක යෙදිලා තක්සේරුවක් ඇති කරගෙන ඊළඟ දවස පටන් ගත්තාම අර තරම් වරදින්න නැතුව සාර්ථකව යන්න පුළුවන්. ඒක ලොකු කතන්දරයක්. ඒක හරි වටිනවා. ආධ්‍යාත්මිකවත් එහෙමයි, ලෞකිකවත් දියුණුවට ඒක හරි ප්‍රයෝජනවත්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ විමසනවා දැන් මම මේ වනාන්තරයට ඇතුළු වෙලා දින සති මාස මෙච්චර ගත වුණා. දැන් මං කොතනද ඉන්නේ? අනේ විමසලා බැලුවහම අර පළවෙනි දවසේ වනාන්තරයට ඇතුළු වෙච්ච මනසම තමයි තවමත් තියෙන්නේ. අල්ප මාත්‍රයකවත් මානසික දියුණුවක් ඇති වෙලා නැහැ. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම මේ දරන වෑයම නිස්කාරණේ නිරපරාධ කාලේ ගත කිරීම. එක්කෝ මට බුදුහාමුදුරුවන්ගෙන් දැන ඉගෙන ගත්ත කමටහන් අතපසු වෙච්ච මගහැරිච්ච තැනක් ඇති. නිස්කාරණේ මෙහෙම වෙහෙසෙනවට කාලේ කැප කරනවට වඩා හොඳයි නැවත බුදුහාමුදුරුවෝ බැහැ දැකලා බුදුහාමුදුරුවන්ගෙන් निराවුල්ව නිවැරදිව කමටහන් දැන ඉගෙනගෙන නැවත ඇවිල්ලා භාවනාවට නැඹුරු වෙන එක. එහෙම හිතලා පින්වතුනි මේ වගේම දැඩි ග්‍රීස්ම කාලයක මේ විදිහටම පායන දැඩි ග්‍රීස්ම කාලයක අර ස්වාමින් වහන්සේ වනලැහැබෙන් එළියට එනවා බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යන්න පාගමනින් කමටහන් निराවුල්ව දැනගන්න. දැන් මම මෙන්න මෙතනදී මේ කතාව පොඩ්ඩක් නතර කරලා පුංචි උදාහරණයක් කියනවා. පුංචි උදාහරණයක් කියන මේකත් එක්ක මේ කතාවේ තව ඉස්සරහට තියෙන ටිකත් එක්ක මේ උදාහරණයක් ගලප ගන්න. මම බෞද්ධ සමාජයත් එක්ක ගොඩාක් කටයුතු කරන හාමුදුරු කෙනෙක්. ඔබ කොහොම පිළිගනීද දන්නේ? මම දකින්නේ අති බහුතරයක් බෞද්ධයෝ නිවන් ප්‍රාර්ථනා කරනවා කියන්නේ සාම්ප්‍රදායිකව අර ජීවිතයට ආගමික වශයෙන් සංස්කෘතික මේ වශයෙන් උරුම කරලා තියෙන දෙයක් මිසක් අවබෝධයෙන් නිවන් ප්‍රාර්ථනා කරන අතලොස්සක් ඉන්නවාද කියන එක හරි ගැටලුවක්. ගිහි පැවිදි සියලු දෙනා අතර. අපේ හැම පින්කමකම ගුවන් විදුලියේ රූපවාහිනියේ වේවා මේ වගේ පින්කමක ඒවා එපා කියන එක නෙමෙයි. අපි නතර වෙලා ඉන්න තැන කොතනද බලන්නකෝ. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන මගේ මොනුබුරාට මිනිබිරියට දුවට පුතාට විශිෂ්ට ප්‍රතිඵල ලැබේවා. දීග යන වයසේ ඉන්න මගේ දුවට පුතාට හොඳ සහකාරයෙක් සහකරුවෙක් ලැබේවා. දැන් වසර ගණනාවක් තිස්සේ අනේ බෙහෙත් අහුරක් විතර බොනවා මොන කරුමයක්ද මන්ද මේ ලෙඩ දුක් නැති වෙලා මට නිරෝගී භාවය ලැබේවා. අල්ලපු ගෙදර මිනිහත් එක්ක නඩු කියනවා ඉඩමට. ඒ ඉඩම ඊළඟ නඩු වාරයේදී මේ පින්කමේ අනුහසින් නැති වේවා. ඔය වගේ ප්‍රාර්ථනා ටිකක කෙලවර දානවා කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මහා විස්තරයක් ලියලා මේක නෙමෙයි මේක මං හරියට කිව්වෙත් නෑ. මං කියන්නේ මේක අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. දැන් මම කඩවත වැඩ ඉන්නේ. කඩවත ඉඳලා කිරිබත් ගොඩින් ඔය මේ කැලණි රජමහා විහාරයේ හරහා පරණ අවිස්සාවෙල්ල පාරෙන් ඔහොම ඇවිල්ලා තමයි ඔය මැප් එක දාගෙන ආවේ. එහෙම තමයි මං ආවේ. දැන් මම අපේ ජගත් මහත්තයා තමයි මට ආරාධනා කළේ මේ පින්කමට. ජගත් මහත්තයාට මම මෙතනින් වාහනෙන් බැහැලා කියනවා ජගත් මහත්තයා කිරිබත් ගොඩ ටවුන් එකේ ලස්සන කඩපිලි තිබුණා, තිලක වර්ධන මේවා තිබුණා. ඊළඟට එනකොට කැලණි රජමහා විහාරෙත් මට මුණ ගැහුණා, පහු කරා. ඊළඟට අර කැලණි ගඟත් තරණය කරලා මං ආවා. මේවා හම්බුණා. කඩවතේ ඉඳන් මෙතෙන්ට එනකොට පහසුම මාර්ගයේ තෝරගෙන ඔය ටික මම මග හරින්න හැදුවත් මට මග හරින්න බෑ, අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒ නිසා මේ ගමන හරියට යනකොට මගේ දරුවෝ සුවපත් වෙන එක, මගේ ජීවිතයේ ශාස්ත්‍රීක වෙන එක මම ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙනවා. හරි මාවතේ යනකොට ඒක සිද්ධ වෙනවා. අපි මේක අමුතුවෙන් වට්ටෝරුවක් වගේ ලියන්න අවශ්‍ය නැහැ. හරි හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕන හැම විට. එතකොට අර හොඳ විදිහට කටයුතු කරනකොට ඒ ප්‍රතිඵල හොඳ විදිහට ලැබෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. එතකොට දැන්
මං කියන්නේ අති බහුතරයක් නිවන් ප්‍රාර්ථනා කරනවා සංස්කෘතික මේ වශයෙන් ඒක උරුම කරපු එකක් නිසා ප්‍රාර්ථනා කරන නිවන කියන්නේ මොකක්ද කියන එකවත් යම් වැටහීමක්වත් බොහෝ අති බහුතරයකට භික්ෂුන් වහන්සේලාටත් ගිහියන්ටත් නැහැ කියන එක තමයි මගේ හැඟීම. දැන් ඒකට මම මෙන්න මෙහෙම උදාහරණයක් කියන්නම්. දැන් අර කතාව මතක තියාගන්න මේ ස්වාමීන් වහන්සේ එළියට වැඩියා විතරයි මේ ග්‍රීස්ම කාලේ. ඒකටම මේ එකතු කරන්නේ මේ කතාව තව ටිකක් අර්ථ ගන්නවන්න. දැන් මම කඩවත ඉඳන් තමයි මේ ධර්ම දේශනාවට වැඩියේ. මේ දවස්වල මගේ හිතේ තියෙන අවශ්‍යතාවයක් මේ වගේ මානසික උපදේශන මධ්‍යස්ථානයක් ආවාසයක් හදාගන්න ඉඩමක් මිලදී ගන්න ඕන කියන හැඟීම මගේ හිතේ තියෙනවා. මේ නිකන් උදාහරණයකට කියන්නේ නැත්නම් ජගත් මහත්තයාගෙන් ටෙලිෆෝන් නම්බර් ඉල්ලගෙන ස්වාමීන් වහන්සේ අපේ ඉඩමක් තියෙන ඔබ වහන්සේ ගන්නවද කියලා හිතා හිතන්නේ නිකන් කිව්වේ. එතකොට මේ මට තියෙනවා ඉඩමක් මිලදී ගැනීමේ අවශ්‍යතාවය. ඔය ජගත් මහත්තයාම සම්බන්ධ කරලා මේ අප්‍රේල් පොයටත් වඩින්න තියෙන ගාල්ලේ. ගිය පොයටත් ගාල්ලේ වැඩියා. ඉතින් මේ ඔහොම රට පුරා බනට වඩින්න මට වාහනයක් අවශ්‍යයි. එතකොට මේ දවස්වල මගේ ඔළුවේ වැඩ කරන්නේ වාහනයක් මිලදී ගන්න ඕන, ඉඩමක් මිලදී ගන්න ඕන. මං කඩවතේ ඉඳන් එනකොට මේ කැලණිය හරියේ කිරිබත් ගොඩ හරියේ කඩවත හරියේ තිබුණා මෙම ඉඩම විකුණනු ලැබේ. දැන් නීම් දාලා. මං අපේ වාහනේ මහත්තයාට කියනවා අර ටෙලිෆෝන් නම්බරේ ලියාගමු, කතා කරලා බලමු. ඔප්පු නිරවුල්ද ගාන කීයද ඔක්කොම තොරතුරු වංහුන් හොයනවා. වාහනවල තියෙනවා සමහර වෙලාවට පොඩි දැන්වීමක් දාලා පෝසේල් කියලා. ටෙලිෆෝන් නම්බරේ ලියාගෙන කිලෝමීටර් කීයක් දිව්වද කොහොමද කින්දමන්ද ඔක්කොම දේවල් හොයනවා. දැන් මම ඔය මං ආපු මාවතේ අද දවස තුල අපි සාමාන්‍යයෙන් කියමු 5000ක් එහාට මෙහාට ගියා කියලා. ඔය මාවතේ 5000ක් එහාට මෙහාට ගියා. මං කියනවා අහවල් තැන හොඳ ඉඩම් කෑල්ලක් විකුණන්න දාලා තිබුණා. ඔයාට මතකද? ඔයා දැක්කද? කොයි හරියද? මට එහෙම ගාණක් නැහැනේ, නිච්චියක් නැහැනේ. එයා කියන එහෙම ගාණක් නැහැ, දැක්කේ නැහැ කියලා. අර 5000න් 3 දෙනෙක් විතර ওই දැන්වීම දකින්නේ නැති. පාරේ යනකොට පෝසේල් කියලා තිබිච්ච බෝඩ් එක දැක්කේ ඒත් ඒ වගේ 3-4 දෙනෙක්. අනිත් අයට දැක්කේ නැහැ. ඇයි දැක්කේ නැත්තේ? ඒ අයට තවම ඉඩමක් මිලදී ගැනීමේ අවශ්‍යතාවය නැහැ. යන මාවතේ ඒ ගැන සිහියෙන් ගියේ නැහැ. ඒ ගැන අවදියෙන් ගියේ නැහැ. ඇහි හැපුණත් ඒක වෙන මොකක් හරි වෙන්නේ නැති කියලා හිතාගෙන ඔහේ ගියා මිසක් ඒක දැක්කේ නැහැ. ඒ වගේ මම කියන්නේ මේ නිවන දකින්න නම් මේ මොහොතේ අපිට ඕන තරම් සාධක තියෙනවා. තවම මානසික වශයෙන් අපිට අවශ්‍යතාවයක් මතුවෙලා නැහැ. සංස්කෘතිකමය අවශ්‍යතාවයක් අපේට හුරු කරලා තියෙනවා. ඒ නිසා අපි ඔහේ කියවනවා මානසික අවශ්‍යතාවය ඇති වුණොත් මේ මොහොතේ ඕන තරම් දකින්න පුළුවන්. ඊයේ පෙරේදා සිදුවීමක් වෙලා තියෙනවා. අර කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනේ ස්වාමින් වහන්සේ කෙනෙක් කොටියෙක්ගේ පහර දීමට ලක් වෙලා අපවත් වෙලා දෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නේ මම පැවිදි වුණේ කුඩිම්බිගල ආරණ්‍යයේ. මම පැවිදි වුණේ කුඩිම්බිගල ආරණ්‍යයේ 1988. තාඹුගල ආනන්දසිරි ස්වාමින් වහන්සේ තමයි මගේ ගුරුවරයා. කුඩිම්බිගල ආරණ්‍ය සේනාසනයේ අධිපති ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ලිව්වා 25 වසරක වනදිවි තොරතුරු කියලා. ඔන්න තුම්මුල්ලේ බෞද්ධ සංස්කෘතික මන්දිරේ පොත තියෙන විකුණන්න. උන්වහන්සේ ඔය වගවලසුන් එක්ක භාවනානුයෝගීව කටයුතු කරපු ආකාරය ඒ පොතේ හරි අපූර්වට ලියලා තියෙනවා. උන්වහන්සේ 1989 ඔක්තෝබර් 3 වෙනිදා මේ තිබිච්ච සමාජ වටපිටාව තුළ ඝාතනයට ලක් වෙනවා. ඉන් පස්සේ තමයි මම කොළඹට සංක්‍රමණය වෙලා අද ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊයේ පෙරේදා දිට්ඨා ව්‍යසනය මේ සියල්ල තුළ දැන් මේ රූපවාහිනී තිරයේ මත දකින ඉරාන ඊශ්‍රායල් ඇමරිකන් යුද්ධය මේ නිවන් දකින්න ඕන තරම් සාධක. වෙන දෙයක් නෙමෙයි. අද අපි උදේ බීපු තේ කෝප්පේ හොදන්න බැරි වෙලා එහෙම්ම තියලා තියෙනවා. දැන් ගිහිල්ලා බලනකොට හූණු වැටිලා මැරිලා, කැරපොත්තු පිරීලා, ඒක ජරා ජීර්ණ වෙලා උදේ කෑම පිගාන බෙදලා ඒ කාපු ඉඳුල් ටික අස් කරන්නේ නැතුව එහෙම තියලා ආවනම් දැන් නිලමැස්සු වහලා
ඒකේ අපිරිසිදුභාවය දැක්කහම මේ සංස්කාර වස්තුන්ගේ යථාර්ථය ඕන හැටියට දකින්න පුළුවන්. වෙලා තියෙන අපිට මානසික අවශ්‍යතාවයක් තව මෙහෙම ලොකුවටම ඇති වෙලා නැහැ. ඉතින් ඒක ඇති වෙන්න මේ ධර්මානුශාසනාවන් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අර ස්වාමින් වහන්සේ දැන් එළියට වඩින්නේ මේ ජීවිතයේ යථාර්ථය හොයාගන්න හරියට කමටහන් ලබා ගන්න. ඉතින් ග්‍රීස්ම කාලේ පා ගමනින් වැඩම කරන බුදුහාමුදුරුවෝ හොයාගෙන එහෙම වඩිනකොට දැන් ටිකක් දහඩියයි වෙහෙස කරයි මදක් හිස ඔසවලා බලනවා තව කොච්චර දුර වගේ ඇද්ද කියලා. බලනකොට පේනවා ඈතින් වතුර රැස් වෙච්ච වතුර පිරිච්ච වලවල්. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මෑත කාලයේ මෙහෙට වැස්සක් වැස්සේ නැති වුණාට උඩහට වෙන්න නම් හොඳට වැහැලා තියෙනවා ඊයේ පෙරේදා. මේ මට දැනෙන ප්‍රශ්නේ 10 උඩහට යන්න ටිකක් අඩු වෙයි මගේ ගමන් මඟ පහසු කරයි. ඇයි අර උඩහ වතුර වලවල් තියෙන්නේ වැස්සට එකතු වෙච්ච ඒවා. එහෙම හිතාගෙන ඉදිරියට වඩිනවා. අනේ එතෙන්ට ගියාම ඒ වතුර වල තවත් එහයින් පියනවා. දැන් මේ දවස්වල ඒ දවල් 12:00ට එකට විතර දිගට පේන තරපාරකට ගිහිල්ලා ඈත බැලුවොත් පෙනේ බවුසරයකින් වතුර හලාගෙන ගියා වගේ. ළඟට ගිහිල්ලා බැලුවාම කාස්ටක පොළොව. මේ තමයි ඇස් රවටන මායාව මිරිඟුව. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් අර ඉඩමක් මිලදී ගන්නවා කියන අදහසින් එළියට බැස්සේ. ඒ නිසා අර දසුන දැක්ක ගමන් අරකට ගලපගත්තා. මේ ජීවිතයත් ඇස් රවටන මායාවක් නේ. දැන් මේක ඇස් රවටන මායාවක්ද? මන්නම් ඔය පිළිගන්නේ ඔළුව වෙනුවට. බොරුවට තමයි ඔළුව වනන්නේ. අර බණේ ඉතින් එහෙම කියන හින්දා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇහුවාම ඔළුව වනලා ඌ කියන්න එපා නැත්නම් මේක පුල් ජොලි අප්පා. එහෙම තමයි තියෙන්නේ. දැන් මෙහෙම බලන්නකෝ. පොඩ්ඩක් නිකන් හිතන්න මේ පෙරේදා උදාහරණයක් පෙරේදා මම උදාහරණයක්ම පමණයි කොළඹ ගියා වෛද්‍යවරයෙක් channel කරලා ප්‍රතිකාර ලබා ගන්න. මේ මම කියන එක අමතක කරන හාමුදුරුවෝ කියන කාරණේ අමතක කරලා මේ උදාහරණය අහන්න. දැන් රැට කන්නත් ඕන. උයලා ගිහිල්ලා ඇවිල්ලා කන්න ගත්තොත් හීතල වෙච්ච කෑම කන්න වෙන්නේ කමක් නැහැ දොස්තර මහත්තයා 4ට එන්න කියලා තියෙන්නේ මට 6:00 වෙනකොට එන්න පුළුවන් මොනවා හරි රත් කරගෙන රැට සුළු දෙයක් අනුභව කරන්න පුළුවන් එහෙම හිතාගෙන ගියා අපේ ලංකාවේ වෙන රටවල් වල නොඋනට දොස්තර මහත්තුරු හරියටම 4ට කිව්වොත් 3:45ට එනවා 3:45ට එනවා ඒ නිසා කොහොම හරි රෑ 7:00 8 විතර වුණා එනකොට ට්‍රැෆික් එකේ ඉඳලා හරියට මහන්සියලා එනකොට ඉතින් දැන් හරි අමාරුයි. කිරිතේ එකක් හදාගෙන ලොකු දේවල් කෑවේ බිව්වේ නැහැ. බිස්කට් එකක් කාලා නිදාගත්තා. දැන් පහුවදා සෙනසුරාදා. සතියේ මෑන්ද රෙදි ටික තියනවා හොදන්න. වත්ත පිටිය අතුපතු ගන්න තියෙන මල් ගස් මැරිලා ගිහිල්ලා වතුර දාන්න තියෙන වැඩ කන්දරාවයි. හැබැයි ඉතින් ඊයේ හරියට කෑවේ නැති හින්දා කෙලින් ඉන්න පණ නැහැ බඩගිනි උදේ නැගිට්ටි වැඩ ටික ඔක්කොම කරන්න. ඉතින් අන්තිමට කල්පනා කරා මේ තේ ටිකක් බීලම වැඩ ටික පටන් ගන්නවා. වෙනද පොඩි පීරිසි කෝප්පයකට තේ එකක් බිව්වා අද ලොකු හැලියක් වගේ එකක් හදාගෙන බිව්වා හිතේ බඩගින්නටත් එක්ක. ඒ බීලත් ඇඟට පණ නැහැ වගේ. ඊට පස්සේ කල්පනා කරා නෑ මේ මෙහෙම වැඩ කරන්න බෑ. මහන්සි වෙන්න එපා. උදේට කාලම මේ වැඩ ටික පටන් ගන්නවා. හිතුවා ඉන්දියාප්ප ටිකක් කනවා කියලා. වෙනදා ඉන්දියාප්ප 15ක් විතර කන්නේ. අද හිතේ බඩගින්නටත් එක්ක 45ක් විතර කෑවා. 45ක් විතර කෑවා. කාලා ඉවරලා නිකම්ම නෙමෙයි. බඩට මෙහෙම තට්ටු කළා ශානියමයිනේ අප්ප බෙරයක් වගේ හොඳට පිරලා තිනවා. අද දවසට නම් මුකුත් ඕනේ නැහැ. ඔක්කොම වැඩ ටික ඉවර කරලා මොනවා හරි හදා ගන්නකම් මේ හොඳටම ඇති. මල් ගස් වලට වතුර දාලා පැයක් කමාරක් දඟලලා ඉවරලා ආයි කුස්සියට රිංගලා ෆ්‍රිජ් එක ඇරලා බලන බෝතල් ඇරලා බලනවා බිස්කට් එකක්වත් නැද්ද ආයි ලාවට වගේ බඩගිනි. ඉස්සෙල්ලා හිතුවා මේක පිරීලා දැන් ෂෝක් ඕන දෙයක් කරන්න පුළුවන්.
හැබැයි පැයක් දෙකයි ආගියාම ඔන්න ආයි මොනවා හරි දාලා මේක ශක්තිමත් කරන්න ඕන. උදේට නැගිටලා මූණ කට හොදලා ටිකක් පිළිවෙලට හැඩ වැඩ වෙන්න කණ්ණාඩි ඉස්සරහට ගියාම මන් තරම් ලස්සන කවුරුවත් නැහැනේ අප්පා මේ අහල පහලව. ගමේ අයටත් පේන්නේ එක පොඩ්ඩක් දවල්ට උයන්න මොනවා හරි ගේන්න පහින්ම පොඩ්ඩක් ඇඟටත් ව්‍යායාමයක් ලැබෙන්නේ නැහනේ. මොහින් පහින්ම ගිහිල්ලා හන්දියට ගිහිල්ලා මොනවා හරි එළවලු ටිකක්වත් අරන් එන්න ඕනේ. දැන් මේ එළවලු ගන්න යන එකම නෙමෙයි ලස්සන පේන්න. මන් තරම් ලස්සන කවුරුවත් නැහැ. එළියට බහැලා මේ ගිනි යව්වේ දාඩිය පෙරාගෙන දූවිලි වැදලා ඇවිල්ලා අර බඩු පාර්සලේ පැත්තකින් තියලා ආයි කණ්ණාඩි ගාවට ගියාම මෙයාට තේරෙන අයියෝ මං කොච්චර කැත වෙලාද බාත්රූම් එකට රිංගලා ආයි වරු ගානක් හොදනවා. මේක අපි මැරෙනකම් ඕක නේද කරන්නේ. හොඳයි කියලා හිතනවා తాවකාලිකව ආයි මේකට වතුර දෙන්න ඕන, බෙහෙත් දෙන්න ඕන, ආහාර පාන දෙන්න ඕන. මේක ඇස්රවටන මායාව. ඇස්රවටන මායාවක්. අර මිරිඟුව වගේමයි. මේ ස්වාමීන් වහන්සේ අපිත් දැක්ක මිරිඟුව ඕන තරම් දැකලා තියෙනවා. මං අර කිව්වේ තාරපාරේ බවුසරයකින් වතුර හලාගෙන ගියා ඕන තරම් දකින්න තියෙනවා. කවදාකවත් අපිට දැනුන්නේ නැහැ මේ හැම ඉරිදම ඇවිල්ලා බණ ඇහුවා දෙයියනේ මේ ජීවිතේ මිරිඟුවක් වගේ කියලා අරකට එක්ක අපි ගැලපුවේ නැහනේ. අපේ මනස එතෙන්ට සකස් වෙලා නැති නිසා. අර ස්වාමීන් වහන්සේක එහෙම ගලපගත්තා. දැන් ඕක කල්පනා කර කර ওই ස්වාමීන් වහන්සේ වඩිනවා මේ ජීවිතයේ ඇස්රවටන මායාවක් අර දැක්ක මිරිඟුව වගේ නේද? එහෙම ඉදිරියට වඩිනකොට ඔන්න ඈතින් පේනවා ගංගාවක්. බණ පොතේ කියන මේක අචිරවතී ගංගාව. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා දැන් නම් හොඳටම තෙහෙට්ටුයි වෙහෙස කරයි අර පේන ගඟ ළඟට ගිහිල්ලා ටිකක් ඉඳගෙන ගිමන් හැරලා යන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේ ගඟ ළඟට යනවා හොඳට වැඩිච්ච කුඹුක් ගහකට පිට දීලා ගඟ දිහා බලාගෙන බිම ඈඳිගෙන ඒත් කල්පනා කරන්නේ මේ පංචස්කන්ධය ඇස්රවටන මායාවක් නිසරු දෙයක්. ඔය ගැන කල්පනා කර කර ඉන්නකොට ඒ සිතුවිල්ල තවත් තහවුරු කරන සාධකයක් ගඟ දෙසින් දකිනවා. මොකද්ද? ජලය කැළඹිලා කැළතිලා පෙන පිඩු මතු වෙලා මොහොතක් රැඳිලා කැඩිලා බිඳිලා යනවා. බණ පොතේ කියනවා තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්කනානි කතමානි තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මහණෙනි සංස්කාර ධර්මයන්ගේ සංස්කාර ලක්ෂණත්‍රයක් තුනක් විද්‍යමාන වෙනවා. මොනවද? උප්පාදෝ පඤ්ඤායති ප්‍රභවයක් හට ගැනීමක් පෙන්වුම් කරනවා. වයෝ පඤ්ඤායති වැයවීමක් ක්ෂයවීමක් ගෙවි යෑමක් පෙන්වුම් කරනවා. තිතස්ස තියෙන තත්වයෙන් අඤ්ඤ තත්ත්ව වෙනත් තත්වයකට අපි මේක ධර්මයේ කියන වචනේ තමයි විපරිණාම ධර්මය. වෙනස් වීමකට ලක්වීම. අපි ඔක සාමාන්‍යයෙන් අපි කියනවා උප්පාද තිති භංග. මෙන්න මේ ලක්ෂණත්‍රය පෙන පිඩු මතු වෙනවා මොහොතක් රැඳිලා තියෙනවා කැඩිලා බිඳිලා යනවා. අනේ අර සිතුවිල්ලට මේකත් එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ ශරීරයත් පෙන පිඩක් වගේ නේද කියලා. මම ගීත කීපයක් ලියලා තියෙනවා. ටිකක් ගීත ගැන විපරම් කරනවා. මගේ විනෝදාංශයක් තියෙනවා මේ ඔය ගීතවල වචනවල තේරුම් හොයන එක. මගේ මේසුට ලොකු සිංහල ශබ්දකෝෂයක් හරිස්චන්ද්‍ර විජේතුංග මහත්තයාගේ සිංහල ශබ්දකෝෂේ කොයි වෙලාවෙත් 24 පැය පෙරලලා තියෙන්නේ. ඉතින් මට මේ කතාව කියනකොට පුංචි ගීතයක් මතක් වෙනවා. මේ තරම් සියු මැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අව් කන බුදුන්ටත් දැස් දුම් මිනිසා සොයා. කලා වැව ළඟ ඉලුක් කෙවනක මැටි පිලක පැදුරක් කෙලා රිදුම් පිරි මදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා. මේ හාමුදුරුවන්ගේ කතාවම තමයි මට දැනෙන්නේ. අවකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරපු මහා කලාකරුවා මහාවංශ කියන හැටියට බර්ණ ගණිතාචාර්යතුමා. මේ ගීතයේ හැටියට අපි විස්තර කරගත්තොත් මේ කලාකරුවා බොහොම දුප්පත් මිනිස්සෙක්. එයා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ අර කලාවැව ඉස්මත්තේ කටුමැටි ගහපු ඉලුක් කෙවිලි කරපු පැල්පතක. එහෙනම් එයාටත් තියෙන්නේ නැති මේ මට කොහෙන් හරි නගරාසන්නව
අක්කර 5ක විතර ඉඩමක් ගන්න ඕන, තට්ටු 3කට විතර ගේ හදා ගන්න ඕන, ටිකක් පහසුවෙන් ගමන් බිමන් යන්න වාහනයක් ගන්න ඕන. අපිට වගේම ඒ මිනිස්සයාටත් ඔය තියෙන ආසාවන් ඔක්කොම තියෙන්නේ නැති. හැබැයි ඒ මිනිස්සයා කල්පනා කරා ඕවා ටික උපයා ගන්න හાર્ඩ්වෙයාර් ගානේ මම දඟල ඉන්නකොට තනපතක් අග රැඳිච්ච පිනිබින්දුවක් වගේ මේක ගිලිහිලා ගියොත් දෙයියනේ මට මේ ලැබිච්ච අර කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස දකින්න වගේ දුර්ලභව ලැබිච්ච මේ ජීවිතයෙන් බුදුහාමුදුරුව දැක ගන්න ආයි සංසාරේ කවදා ලැබෙයිද දන්නේ. ඒ නිසා අරවට කලින් මම මේ ලැබිච්ච අවස්ථාවෙන් බුදුහාමුදුරුව දැක ගන්න ඕනේ. ඒ නිසා මේ මිනිස්සයා මේ ගීතේ මම විස්තර කරන්නේ අර මහා කළු ගලින් බුදුහාමුදුරුව හෙව්වා. ඉතිපිසෝ භගවාරහං නවහරාදී බුදුගුණ තමයි මේ බුදුහාමුදුරුව හෙව්වා කියන්නේ. එතකොට උදේ ඉඳන් ඉර බැහැගෙන යනකම් රෑ බෝ වෙනකම් කුළු ගෙඩියෙන් ගහලා මිටියෙන් ගහලා කටුවෙන් ගහලා අරකේ පතුරු ගලවලා දවස් 30ෙම කළු ගලත් එක්ක හැප්පිලා රෑ බෝ වෙලා විවේක ගන්නකොට මේ අතපය රිදුම් දෙනවා. කලාවැව ඉස්මත්ති තියෙන අර පැල්පතට ගිහිල්ලා බෙලි මල් වතුර ටිකක් තඹගෙන පොල් කට්ටකට හලාගෙන බිම ඈඳිගෙන දනහිස් වලට කකුල් මේ දෑත බැඳගෙන නිසල්මනේ කල්පනා කර ඉන්නව නිකම්ම නෙමෙයි රිදුම් පිරිමදිමින් බලයියෝ. හරිම ලස්සන යෙදුමක් පින්වතුනි. මේ රිදුම් කියන්නේ අපි මේ ගත කරන සංසාරේ කිසිම මිනිසෙක් අටලෝ දහමින් මිදිච්ච කෙනෙක් නෑ බුදුහාමුදුරුවෝ ඇතුළු. බුදුහාමුදුරුවෝ ඇතුළු අපි සියලු දෙනාම අටලෝ දහමට මැදි වෙලා තියෙන්නේ. ඒ නිසා චිත්ත පීඩාවන් නොයෙක් ආකාරයේ මානසික කඩාවැටීම් නිතරම මේ ජීවිතේ ඇති වෙනවා. ඉතින් ඒව තමයි මේ රිදුම් පිරිමදිමින් කල්පනා කරන මොකද්ද මේ ජීවිතය. එහෙම කල්පනා කර නිසල්මනේ බලාගෙන ඉන්නකොට එයා දකින්නේ මොකද්ද? මැරෙන ඉපදෙන රළ. හරි ප්‍රබල ප්‍රකාශනයක් මේ ගීතේ. මන් දන්නේ රජීව් වසන්ත වෙල්ගමවත් එහෙම හිතුවද කියලා. නමුත් හරිම ලස්සන ධර්මානුකූලව දකින්න පුළුවන් පැත්තක් තියෙනවා. මේ සසර චක්‍රයේ සංසාර චක්‍රයේ මැරෙන ඉපදෙන රළ. අර ස්වාමීන් වහන්සේ ගඟ දිහා බලාගෙන ඉඳලා දැක්කෙත් උප්පහාද තිතිභංග. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මේ පංචස්කන්ධය මිරිඟුවක් වගේ, මේක පෙන පිටක් වගේ නිස්සාරයි. මෙහෙම යථාර්ථයේ තේරෙනකොට මනසේ අර තෘෂ්ණාව කෙලස් ටික ටික තුනී වෙලා ඝනකම අඩු වෙලා දැන් මනස පවිත්‍රතාවයේ උච්චතම තැනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ කරුණා ඇසට මේ ස්වාමීන් වහන්සේ හසු වෙනවා. ආලෝක ධාරාවක් විහිදුවමින් මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටලා මෙන්න මෙහෙම දේශනා කරනවා. පේනෝපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අபிසම්බුධානෝ චෙත්වාන මාරස්ස පපුප්පකානි අදස්සනම් මච්චු රාජස්ස ගච්චේ. යමෙක් මේ ශරීරයේ පෙන පිඩක්ය මේක මිරිඟුවක් වගේය කියලා ගැඹුරින් දැන අවබෝධ කරගන්නවා නම්, වටහා ගන්නවා නම් මාරයාගේ මල්හි සර සිඳ බිඳ දමලා මාරයාගේ නොපෙනීමට ගමන් කරනවා, අමරණීයත්වයට පත් වෙනවා කියලා දේශනා කළා. දේශනාවගේ කෙලවර මේ ස්වාමින් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා අරහත් භාවයට පත් වුණා. එහෙනම් පින්වතුනි, මේ කියන කාරණාව අපිට ඕන හැටියට මේ ජීවිතේ අත්විඳින්න පුළුවන්. නිකන් හිතන්න, ඉදලා අරගෙන එළියට බැස්ස මිදුල අතු ගන්න. මිදුල මැද තියෙන අඹ ගහ. අඹ ගහේ ඉදිච්ච වේලිච්ච කොළයක් ඔබේ ඇඟට වැටුණා. නිකම් ඕක තල්ලු කරන්නේ නැතුව ඇඟට වැටුණා. මේකේ සිසිලසත් එක්ක දැනිච්ච ස්පර්ශයත් එක්ක අඹ කොළේ අතට අරගෙන ටිකක් විපරම් කරලා බැලුවා. බැලුවහම අඹ ගහේ හරි අමුතු රටාවන් ටිකක්. සමහර දලු තියෙනවා නියපොත්ත වැදුනත් ඉරෙන තරම් ඊටාම ලපටි ඒවා. තව ටිකක් බැලුවහම යාන්තමින් මෝරපු ඒවා තියෙනවා. හොඳට මෝරපු ඒවා තියෙනවා. සාමාන්‍යයෙන් ගලක් ලීයක් වැදුනත් ඉරෙන්නේ නැති ඔරොත්තු දෙන තරම්. තව ටිකක් බැලුවහම ලාවට ඉදිච්ච ඒවා තියෙනවා. හොඳට ඉදිච්ච ඒවා තියෙනවා. තව ටිකක් බැලුවාම පුංචි සෙලවීමකින් උනත් පොළොවට පතිත වෙන්න පුළුවන් ඊටාම දිරාපත් වෙච්ච කොළ තියෙනවා. ඉන්න තැන ඉඳගෙන
මේ ධර්මශාලාවේ ඇස් ටික කැරකෙව්වොත් ඔය කියන විවිධත්වය අපිට මේකේ දකින්න බැරිද? තියෙනවා. අපිට හිතිලා තියෙනවාද? හැබැයි බුදුරජාණන් සිදුහත් කුමාරයා මෙන්න මේක නෙත ගැටිලා ඒකේ තියෙන විවිධත්වය මොකක්ද කියන එක හොයන්න යෑම තුල තමයි චතුරාර්ය සත්‍ය හොයාගත්තේ. සතර පෙර නිමිති කියන්නේ එහෙම එකක් නේ. මොකද්ද මේ මහල්ලු ඉන්නව ලෙඩ වෙනවා මේ මිනිස් ලෝකේ තියෙන මේ විවිධත්වය මොකද්ද? ඒ වගේ මේ විවිධත්වය මොකද්ද? මේ ජීවිතේ හරය මොකද්ද? මේ වෙනසට හේතුව මොකද්ද? මේක හොයන්න යනවා නම් අන්න අපිට හරි විදිහට පිළිතුරු හොයාගත්තොත් නිවන තමයි හම්බ වෙන්නේ. නිසා මම කිව්වේ අපි තවම ඉන්නේ සංස්කෘතික වශයෙන් පවරපු ඒ ප්‍රාර්ථනයේ තුල අනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින හේතු වේවා කිව්වට මානසිකව අපේ මනස එතෙන්ට තවම පරිපූර්ණ වශයෙන් නැඹුරු වෙලා නැති නිසා අපි ආමිසේ අල්ලගෙන ඔහේ යන ගමනක් තියෙන්නේ. මගේ ආදරණීය පින්වතුනි, බණ ටික අවසන් කරනවා මෙන්න මේ කාරණාව ඔබට මතක් කරලා. අම්මා කෙනෙකුගේ කුසේ පිරිසිඳගත්ත හැම කලලයක්ම මේ ලෝකේ එළිය දැක්කේ නැහැ. අම්මා කන බොන කෑම බීම විස වෙලා, ඇවතුම් පැවතුම් වල දොස් නිසා, විවිධ රෝගාබාධවල දෝෂ නිසා දිනපතා මේ ලෝකේ එළිය නොදැක දිය වෙලා විනාශ වෙලා යන දරු ගැබවල් සංඛ්‍යාව අසීමිතයි. ඔබ මම මව් කුසේ දසමාසයක් වැඩෙනකොට ඒ අනාරක්ෂිත බව, ඒ අභියෝගය ඔබට මට තිබුණා. පුරාකෘත පුණ්‍ය මහිමයකට පෙර පිනකට ඒ අභියෝගවලට ඔරොත්තු දීලා නිරුපද්‍රිතව දසමසක් මව් කුසේ වැඩිච්ච නිසා ඔබට මට මේ ජීවිතය ලැබුණා. හැබැයි නිරුපද්‍රිතව දසමසක් මව් කුසේ වැඩුණත් පෙකෙනි වැල බෙල්ල වටේ තිලා මල මුත්‍ර කැවිලා ප්‍රසූත මාර්ගයේ විවිධ අවහිරතා නිසා මලකුණු හැටියට මේ ලෝකෙට මිනිස්සු උපදිනවා. හැම මිනිස්යාම පරිපූර්ණ විදිහට පණ පිටින් ඉපදුනේ. එතනිනුත් අපි ඔබත් මමත් බොහොම නිරුපද්‍රිතව සුවපත්ව නිරෝගීව ප්‍රසූත වුණා. එහෙම ප්‍රසූත වුණත් මගේ ආදරණීය පින්වතුනි, ඉපදිච්ච හැම මිනිස්යාගේම ඇහැ පෙවුන්නේ නැහැ. හැම මිනිහාගේම කන් ඇහෙන්නේ නැහැ. හැම මිනිහාගේම අතපය අවයව හරියට පිහිටලා නැහැ. විවිධ අබල දුබලතා සහිත මිනිස්සු මේ ලෝකේ උපදිනවා. ඔබ දිහා බලන්න. අපි කොයිතරම් භාග්‍ය සම්පන්නද, කිසිදු අඩලුහුඩු කමක් නැතුව පරිපූර්ණ මිනිස් ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. එහෙනම් මම තරම් කාලකන්ණියෙක්, මම තරම් පෞකාරයෙක්, මම තරම් කරුමක්කාරයෙක් තවත් නෑ කියා මේ ජීවිතයට සාප කරන්න එපා. මේකට වෛර කරන්න එපා. මේක රත්තරන් ජීවිතයක්. ඒකේ වටිනාකම හඳුනාගෙන හරි විදිහට කළමනාකරණය කරගෙන මෙලොවත් විඳවන්නේ නැතුව විඳපු මිනිස්සු හැටියට පරලොවත් සුවපත් විදිහට විඳින්න පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න මේ දහම් කරුණු ටික එකතු කරගන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් පින්කම සඳහා අපිට ආරාධනා කරේ අපේ ජගත්තුසාර මහත්මයා. එතුමා බොහෝ ස්වාමින් වහන්සේලා සම්බන්ධ කරන බොහොම ශ්‍රද්ධා සම්පන්න ධර්මය අවබෝධයෙන් ඇසුරු නිසුරු කරන මහත්මයෙක්. අපි කතා බහ කරපු කරුණුත් එක්ක අපි හඳුනාගත් ආකාරයට එතුමාගේ පින්වන්ත ආරාධනය අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරනවා වෝල්ගා රණවල නෝනා මහත්මිය. 2025 ජනවාරි 1 වෙනි දින මියගිය ආදරණීය මව්තුමිය සීලා මල්ලවාරච්චි මාතාව මීට වසර 59කට පෙර මියගිය සෝමපාල රන්වල පියතුමා, ඒ වගේම ස්වාමි පුරුෂයාගේ මියගිය දෙමව්පියන් ඥාති වර්ගයා ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමත්, විදේශගතව සිටින කිත්නිජා දයාරත්න, සවිඳු දයාරත්න කියන දරුවන් දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, රෝගීව සිටින ඥානවතී මල්ලවාරච්චි ලොකු අම්මාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම,
එතුමියගේ මේ වටිනා පින්කම ආලෝකමත් කරගන්නට එතුමියට උදව් උපකාර කර අවවාද අනුශාසනා කර අතිගෞරවණීය අපේ හිඟුරේ පඤ්ඤාසේකර ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයටත් අපේ ජගත්තුසාර මහත්මයා ඇතුළු මේ එකතු වෙලා ඉන්න ශ්‍රාවක පින්නතුල්ලා සෑම සියලු දෙනාටම කෘතවේදීව ආශිර්වාද කරන්න එතුමිය අරමුණු බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඔබ වටිනා පින්කමක් සිද්ධ කරගත්තා. මේ ස්ථානයේ තුල ඔබේ ජීවිත ආලෝකමත් කරගන්න තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඔබට ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙමින් ඒ අනුශාසකත්වයන් සිද්ධ කරමින් බොහොම කාර්ය බහුල ජීවිතයක් ගත කරන අති ගෞරවනීය අපේ හිඟුරේ පඤ්ඤාසේකර ලොකු හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේගේ සහායට වැඩ සිටින ගෞරවනීය අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා ප්‍රධාන විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයට අපේ පින්කම ආශිර්වාදයක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. වොල්ගා රණවල නෝනා මහත්මිය ස්වාමි පුරුෂයා, ඒ වගේම ඥානවතී මල්ලවාරච්චි ලොකු අම්මා, ඒ වගේම කිත්නිජා දයාරත්න, සවිදු දයාරත්න විදේශගතව සිටින දරුවන් ආදී කොට ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම අපේ ජගත්තුසාර මහත්මයා ප්‍රධාන කරගෙන මේ එකතු වෙලා සිටින ආදරණීය පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. ඒ අනුහසින් යම් අපල උපද්‍රවයක්, රෝග උපද්‍රවයක්, සතුරු උපද්‍රවයක් වෙත්නම්, කර්ම දෝෂ වෙත්නම් දුරින්ම දුරු වේවා. තුනුරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දෙවියෝ මේ පින්කම අනුමෝදන් වේවා, දිවයිසුරු දියුණු කරගනීවා, ඔබව ආරක්ෂා කරත්වා. නම් වශයෙන් සඳහන් කළ මිය පරලෝකීය ජනවාරි 1 වෙනිදා මිය පරලෝකීය සීලා මල්ලවාරච්චි මෞතුමිය, ඒ වගේම වසර 59කට ඉහතදී මිය පරලෝකීය සෝමපාල රංවල පියතුමා වගේම ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන් ආදී කොට මිය පරලෝකීය දෙපරපුරේ සියලු ඥාතීනුත්, ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච ඔබ නමින් මියගිය ඔබේ ආදරණීය ඥාතීනු සිහියට නගාගමු. හැම දිනම පින් අනුමෝදන් වේවා, සසර සුවපත් භාවයේ ලබත්වා. අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ සියලු පින්කම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන මාත් එක්කම පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැමදෙනාම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිඤ්ඤතු. දොහොත් මුදුනේ තබාගෙන මාත් එක්කම කියවමු.
බුදු සරණ වේවා සදහම් සරණ වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජය